නාගසිංහ මරුවල්ලියේ මොහන්දිරාම්ව අංගම් කොටලා පරද්දපු එක නිමිත්ත කරගෙනවා. මම උට සුදලියේ මොහන්දිරාම්කම දුන්නේ නැහැ බොල. තරහවසර. ඒ මොකද? දුර්ජනක් පරිහර්තව්‍යෝ විද්‍යාලංකෘත ඔෆිසර්. මණිනාලංකෘත සර්ප. කිමසවුන භයංකර. ඒ කියන්නේ අසත්පුරුෂයා සාස්ත්‍ය නැමැති පළඳනාවෙන් සරසුවා. උගේ පඬිතකම නොසලකා එළවා දමන්න උවමනාය කියන එක. කුණ්ඩමාණික්කෙන් සරසුවත් සර්පයා භයංකාර නැද්ද? මට නාගසිංහගේ ගුණමකුකම් සැලවෙලා තිබුණත් ඒවා ඇත්තද නැත්තද කියලා හොයලා බලන්නයි තා යව්වේ. කාසලකල කරුණු සත්‍යයි කැපයි. අපෙන් ඌට මුහන්දිරංකම ලැබෙන්නේ නැහැ බොල. අමනාපෙන්දනේ. නෑ. මං කා එක්කවත් අමනාප නැහැ. මම නම් මේ ඇත්තව මරාපු ලෝකෙ එක්ක මම නාපයි. වෛරයෙන් විනාශ වෙන්නේ තමුමයි මැනිකි. මොකද්ද මේ කරන්න හදන්නේ? අංගම් කොටන හැටි හොඳට උගන්වන්න දෝනිය මලේ රට යවන්න? වෙන කරන්න දෙයක් නැහැ. දෝනි අයියන්ටිත් එක්ක ගිහින් ඉගෙන ගනි. ඊට පස්සේ ලංකාවට ඇවිත් සුදලිය පණික් කිරාලකින් මේ ඇත්තව මරාපු එකේ පලිය ගනි. මැනිකි වෛරයෙන් දැවෙනවා. නේ. ඒ පේන්නේ වෛරයේ ගිනි දැල් කියලා හිතන්න එපා. මේ ඇත්ත වෙනුවෙන් මගේ පපුවේ තවමත් එවිලින් ලෙන්ගතු කමකින්තර. ඕන්නම්. ඒ ගින්දර වලින් මේ ගලේ නුවර රාජධානියම උනත් පුච්චන්න පුළුවන්. අන්ත්‍රා හෙට උදේ පන්සලට හීල් දාන්නේ නැති කරපන්. මම මහණියම හීලෙන් දැක්කා. ලොකු නිලමේ කැමති නෑ පුංචි මැනික ඉන්දියාවට අරන් යනවා. මගේ උත්තරේ උරාලිගේ අඬ කැටි නවත්තමු කියලා කියන්න. ඒක කනකට නෝගෙන. අපිට සේන රත්ත ගෙලින් ගතු කියලා. ඒකම පොළඹ වල ආඥාවක් ගෙනල්ලා. මගේ උත්තරේ අසාධාරණ විදිහට මරුව පලිය ගන්නේ කොහොමද මං? හොඳ වැඩි. ඒකයි යමලේ. කුණ්ඩලිනී යෝගේ දන්න අය අංගම් කොටන්ට ගියාම සාධාරණ විදිහට මරනවද අසාධාරණ විදිහට මරනවද කියලා කියන්න දන්නේ. මේ ශාස්ත්‍රයේ දන්න අය විතරයි නේද? බකරවලට එපා. පුංචි මැනිකේ මලේ රට යවන අදහස මං අත්හැරියා.
ඔබගේ හිතේ පැසවන තුවාලය මම සනීප කරන්න. අයියන්ඩිට පණිකිරාලේ කැප්පෙන්න පුළුවන්ද? ඒ වුණත් අයියන්ඩි දැන් කුලහීනේ. කුලෙන් පන්නා දැමුවයි. ඒව මේ කඩු වලට තේරෙන්නේ නෑ නකා. අන්තිමත් පුතාව දෙයක් මට නවත්තලා තමයි නමල වෙන්න අතේ හරියට දැන් හරියට අල්ලගන්න බෑද නේද දාව බෝරේ දැන් වේවැල කඩුවක් කියලා හිතලා සටන් කරපල්ලා Ummate! Ada! Bimmate! Mate. බෑ කියලා දෙයක් නැහැ පුතා. උත්සාහ කරපන්. උඹට පුළුවන්. මට පුළුවන්. නවත්තපන්. නමුත් මේක ජයග්‍රහණයක් නෙමෙයි. මෙතන දැන් සටන් කළේ උඹ නෙමෙයි. මම. ඔබට ඒක තේරෙනවද පැංගිරෝ? එහෙමයි. මම මොනවද කළේ කියලා මටම තේරෙන්නේ නැහැ. උඹ මොනවද කළේ කියලා දැනගෙන මීට කලින් ගුටි කාපු එක මීට වඩා ශ්‍රේෂ්ඨයි. තේරෙනවද? අන්න ඒක තේරුම් ගන්න තරමට උඹ මේක ඉගෙන ගන්නවා ඉක්මන් වෙනවා. අනුන්ගේ උදව්වකින් ලබන ජයග්‍රහණය කවදාවත් ශ්‍රේෂ්ඨ වෙලා නැහැ. එහෙම ජයග්‍රහණයකින් පස්සේ ඉතුරු වෙන්නේ හිත සතුටු වෙන සන්තෝෂයක් නෙමෙයි. හිත කොණිති ගහන මල කනස්සල්ලක්. මං ඒ කනස්සල්ලෙන් බැට කන මිනිහෙක්.
මගෙන් ඉගෙන ගනිලා. මම මේ ඇත්ත කියන්නේ. එදා ඌරාලින්දේ සටනේදී මරුවල්ලියේ මොහන්දිරම් නෙලෙමුව පැරද්දුවේ මයම ශක්තියෙන් නෙමෙයි. ඔබතුමා එදත් කුණ්ඩලිනී යෝගයේ දන්න දක්ෂ උත්තමයෙක්නි. නමුත් මරුවල්ලියේ නෙලෙමතුමත් ඒක දන්න කෙනෙක්. අපි දෙන්න හිටියේ කරට කර. සටන නවතින පාටක් පෙන්වෙන්නේ නැහැ. මේ වෙලාවේ තමයි බලවත්තලතුමා අපේ පරණ සුදලිය මොහන්දිරන්තුමා ඔබතුමාගේ ගුරුතුමා බොහෝම හරි. ලින් කටේ ඉඳගෙන උන්න එහෙමට ශක්තිය ලබා දුන්නා. නාගසිංහ මම මුළු ශරීරයෙන්ම මගේ මුළු ශිල්ප විද්‍යාවෙම මෙන්නතා සමග අපේ හෘදයකට ස්පන්දනය වෙනවා. අපේ ශක්තිය එකට එකතු වෙනවා. අපේ හෘදයකට ස්පන්දනය වෙනවා. අපේ ශක්තිය එකට එකතු වෙනවා. ඒක ජයග්‍රහණයක් නෙමෙයි. ඒක පරාජයක්. ඒ ටික තේරුම් ගන්න මට අවුරුදු 12ක් විතර ගත වුණා කියලා බොලාලා හිතන්න පුළුවන්. ඒත් අවුරුදු 12කට පස්සේ මම ගන්න යන එක්තරා තීන්දුවකට මේ මූසල සිද්ධියත් බලපානවා. හන්දා කොරේ ඉඳලා මේ රෑ රාත්‍රිය වෙනකන් උඹලව මෙහෙ රඳවගත්තෙත් ඕ හින්දාමයි. මං අලුතින් ගත්ත ඒ තීන්දුව බොලාලට කියලා මගේ හිත නිදහස් කරගන්න. කොල්ලනේ තණ්හාව නිසා බලයට තනතුරට තියෙන කෑදරකම නිසා මම බොහෝම පව් කරලා තියෙනවා. මට ඒ පව් වලින් ගැලවිල්ලක් නැහැ. ඒක මන් දන්නවා. ඒක මන් දන්නවා. ඒ තෝනනම් අලුතෙන් පව් නොකර ඉන්න මට පුළුවන්. මම ඊට පස්සේ කිසිම මිනිහෙකුගේ ඇඟේ ලේ හොල්ලන්නේ නැහැ. කිසිම මිනිහෙක් මරා දාන්නේ නැහැ. මම මේ සුදිලේ පණික් කියලා කමේ ඉන්න අන්තිම දවස තමයි අද. මං හින්දා සුදිලේ මොහන්දිරම් තනතුර අතහැරලා ගියපු හිතෝ නෑම කරදර වෙලාවක මගේ පිහිටට ඉන්න අපේ බලවත්තල මොහන්දිරම්තුමා මගේ ගුරුතුමා මං උන්වහන්සේ බොලාලට කැඳවලා දෙන්නම්. අනේ පණික්කිරාල අපේ අතින් මොකක් හරි වැරද්දක් වුණාද? නෑ හොරතලා. කුණ්ඩලිනී ශක්තිය ලබා ගන්න මම කරපු භාවනාවට වඩා වැදගත් භාවනාවකට යන්නයි මගේ අදහස. අංගම් මඩුවේ පණික්කිරාල කම උඹට බාර ගන්න පුළුවන් නේ කොල්ලෝ.
කාමුණ ගහින්නද? සුදලිය පණිකිරාල මුණ ගැහෙන්නයි බෝන්. අපි පණිකිරාලේ ගෙදරටයි ගියේ. එහෙන් කිව්වා හවස් කොරේ අංගම්මඩුවට ආවා. තාම ආවේ නැහැ කියලා. හොඳට දැකලා පුරුදු මූණා. කොහේ ඉඳලාද? මම ගලබඩ කෝරළේ ආයි බෝන්ඩ. මං හිතුවා හරි. එහෙ මගේ කොයි තරම් යාළු මිත්‍රයෝ ඉන්නවද? හොඳයි. අතුලට ඇවිත් ඈඳි ගමු. ඉන් පස්සේ බුලත් වඩියක් එහෙම සප්පායන් වෙලා කාරණාවට බහිමු. කරන්ට යන සංග්‍රහ සත්කාර වලට බොහොම පිං. මං කෙලින්ම ආපු කාරණට බහින්නම්. ඔව්. වරදක් නැහැ. මං ආවේ අංගම් කෙටිමක් ගැන අභියෝග කරන්නට. තව ඒකට උවමනා කරන ඉල්ලීමක් කරන්නයි බෝන්ට. මොන්නේ කවුද? අංගන්න ඕනේ. මම මරුවල්ලියේ මහනිලමගේ මස්සිනන්ඩි. අර මේ අඩුකුලියේ ගෑණියෙක් සහයට ගත්තාය කියලා රහෙන් පිටුහල් කරපු මරුවල්ලියේ බොහෝම දස්ස අංගක්කාරයෙක් ගැන මං අහලා තියෙනවා. ඒකම තමයි හම්බෙන්න ආවේ. අපි අතර කරන හටනට මගේ කුල ප්‍රශ්නේ බාධාවක් කරගන්න එපා. කුලේ බාධාවක් නොකරගෙන ඉන්න නම් මට හැකි. ඒ වුණත් අප්පුහාමි අපි අතරේ අංගම් හටනක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි බයද? ඔව්. මම බයයි. මං අතින් තවත් මිනිහෙක් මැරෙනවා දකින්න මම බයයි. තවත් කුරා කුඹේගේවත් පණ නහන්නේ නැහැ කියන උතුම් චේතනාවේ මං ඉන්නේ. මං අද මේ සුදිලි පණික් කිරාල තනතුරින් අයින් වුණා. අද ඇයි මේ ආයුධ වලින් බුද්ධියෙන් වෙනස් වෙච්ච අලුත් ලෝකයක් හොයන්න තියෙන උතුම් ප්‍රාර්ථනාව නිසා. ඒත් මෙන්න මාරයාවිත් මට ආපහු එන්න කියලා කතා කරනවා.